ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අප ශාන්තිනායක ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. කාරුණික ගුණවන්ත සත්පුරුෂ ලක්වාසී ලෝවාසී පින්වත්නි, අද අපි බලාපොරොත්තු වන්නේ පින්වත් ඔබට ඊටාම වැදගත් දහම් කරුණු කිහිපයක් ගෙන හැර දක්වන්නට. මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා පංචශීල ප්‍රතිපත්තියේ විග්‍රහයක් සහ ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ඔස්සේ පින්වත් ඔබට මේ විමානවත්තු പ്രേතවස්තු කියන මේ ග්‍රන්ථ ද්වයෙන් පින්වත් ඔබගේ ජීවිතයට වැදගත් වන කරුණු කාරණා රාශියක් මේ කාරණාවෙන් මේ දහම් කාරණාවන්ගෙන් ගෙන හැර දක්වන්නට. පින්වත්නි, අපි හිතන්න ඕන මනුස්ස ලෝකයේ මිනිසෙක් වෙලා අපි මෙහෙම බණ දහම් අහගෙන ජීවත් වෙනකොට പ്രേත ලෝකයේ අප්‍රමාණ പ്രേතයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ආහාරය තමයි අපි ඊටාම පිළිකුල් කරන අසූචි, සෙම්සොටු වගේ දේවල් තමයි ඒගොල්ලන්ගේ ආහාර. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ කරපු පව් ටික අනුභව කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරපු පාප කර්මයන් ටික ගෙවා දමනවා. പ്രേත ලෝකයේ പ്രേතයන්ගේ ස්වභාවය තමයි එයාලා යම්තාක් පව් කළාද ඔවුනුත් මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච පෙර ආත්ම භවවල මිනිස්සු වෙලා ඉපදිච්ච අය. හැබැයි ආත්ම භාවයන් වලදී ඔවුන් අප්‍රමාණ පාප කර්මයන් වලට දායක වෙලා සම්බන්ධ වෙලා, විශේෂයෙන්ම පින්වත්නි ඔය പ്രേත වස්තු පාළිය කියවන් යනකොට අපට තේරෙනවා දැන් බොහෝ මිනිස්සු පවට ගිජුයි. පවට ගිජුයි කියන්නේ පින්වත්නි තණ්හාවත් එක්ක තමයි මේ මිනිස්සුන්ගේ ජීවිත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හිතලා බලන්නකො, Tamanට තියෙන වත්කම් කවුරුත් එලිපිට කියන්නේ නැහනේ. මොකද මරණ තර්ජන, ජීවිත තර්ජන වගේ දේවල් එන්න පුළුවන් එක පැත්තකින් ගත්තම. අනිත් පැත්තෙන් ගත්තම පින්වත්නි මිනිස්සු තණ්හාවෙන් ගොඩ ගහනවා. ඒ ගොඩ ගහන්න තියෙන ආශාවටම මිනිස්සු බොහෝ දෙනෙක් පව් කරනවා. එක පැත්තකින් මිනී මරනවා, තව පැත්තකින් මංකොල්ල කනවා. ඒ වගේම තමයි වැරදි කාමසේවනයන් යෙදෙනවා. ඒ වගේ නොයේක් අකුසල කර්මයන් මේ පංචශීල ප්‍රතිපත්තිය කඩ කර ගැනීම තුල പ്രേත ලෝකයේ උත්පත්තිය ලබන්නට හේතු සකස ගන්නවා. එනිසා පින්වත්නි මේ പ്രേත ලෝකයේ උත්පත්තියක් කියලා කියන්නේ අපි දකින්න ඕන පින්වත්නි කල්ප ගානක් යනකම් ගැලවෙන්න බැරි උපතක්, දුකටපත් වෙන්න. මිනිස්සු දුකටපත් වෙනවා පින්වත්නි කල්ප ගානක් යනකම් ඒ මිනිස්සු කරපු පව්කම් പ്രേතෙක් වෙලා විපාක විඳිනවා. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට මේ പ്രേත වස්තු පාළියේ ඕනතරම් ඉන්නවා පින්වත්නි. දැන් ඔය කේලම් කියලා බොරු කියලා සූකර මුඛ പ്രേත වස්තුව ඌරෙක් වෙලා ඉපදිලා ගිජ්ජකූට පර්වතය අවට සැරිසරනවා. තාම පිළිකුල් සහගත කුණු ගඳක් ශරීරයෙන් හමනවා, පණුවන් වැగిරෙනවා. තාම පිළිකුල් සහගත මහා කුණු ගඳක් ශරීරයෙන් හමනවා. කියන්නේ කටේ මොහු කරපු අකුසලයේ තමයි පෙර සංසාර ගමනේ භික්ෂුන් වහන්සේලා දෙනමක් කෙටෙව්වා. කේලම් කියලා බේද බින්න කෙරෙව්වා. ඒ බේද බින්න කරවීමේ විපාක තමයි පින්වත්නි ඔහුට සූකරෙක් එහෙම නැත්නම් ඌරෙක් වෙලා කට කුණු වෙලා පණුව වැగిරෙමින් ගෙවන්න ඔහු කරපු අකුසලය බලවත්. ඒ බලවත් අකුසලය තමයි පින්වත්නි ඔහු අර විදිහට ගෙවන්නේ. එතකොට ඔය සූකර ඊළඟට පින්වත්නි සාමණේරයෙක් වෙලා සිල්පද කඩ කරගෙන, සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂා කරන්නේ දස සිල්පදනේ. දස සිල්පද කඩ කරගෙන සිවුර ගිනි ගන්නවා කොන් දෙකම. ඒකින් මුළු പ്രേතයාගෙම චීවරය ඇවිලිලා සම්පූර්ණයෙන්ම පින්වත්නි අළු වෙලාම යනවා. කෑ ගහනවා. මර හඬ වේදනාවෙන් කෑ ගහනවා පින්වත්නි. කවුරුත් නැහැ ඉතින් කාටවත් බේරගන්න විදියක් නැහැ. උදාහරණයක් කිව්වොත් හිතන්නකෝ දැන් තමන් මොකක් හරි විසක් අනුභව කරනවා.
ඒ 20ට අනුකූලව දැන් අපි කියනවා රහමෙර පානය කරන්න එපා, සුරා බොන්න එපා, බිව්වොත් වෙන්නේ අන්තිමේදී අක්මාව දිය වෙන එක. දැන් අක්මාව දිය වුණාම, වකුගඩු දෙක දිය වුණාම එයා විඳවනවා. ස්පිරිතාලේ ඇඳේ අප්‍රමාණ විඳවිල්ලක් විඳවනවා. පින්වන්නේ මේක අපි කරපු දෙයක්ද? අපි කරපු දෙයක් නෙවෙයි. ඒතර එයා විසින්ම කරගත්ත දේ, එයා හොඳයි කියලා කරගත්තු දේ එයාටම අන්තිමට නරකට හිට්ටා. පින්වත්නි, ලෝකේ තේරුම් ගන්න ඕන, ලෝකේ විෂයි කියලා දෙයක්, නොකල යුතුයි කියලා දෙයක් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලා දේශනා කරා නම්, පවයි කියලා දෙයක් දේශනා කරා නම්, මේ පවයි කියන දේ අපි නොකර ඉන්න ඕන. ඒක තමයි පින්වන්නේ ලෝක සත්‍ය. ලෝක සත්‍යයට අනුව අපි පව්කම් කළොතින් එහි විපාක බලවත්. එහි විපාක බලවත් කියන්නේ වෙන්නත්නි ඒවට ගෙවන්න වෙනවා කල්ප ගානක් යනකම්. පවේ විපාක කල්ප ගානක් ගෙවද්දී පිනේ විපාක ඊටාම අඩුවෙන් ගෙවන්නේ. හේතුව තමයි පවේ විපාක වලට තිරිසන් අපායට ගියොත් තිරිසන් සතා නිතර ද්වේෂයෙන් ඉන්නේ. මරාගෙන කන සිය සංඥාවෙන් තමයි ඉන්නේ. එයා පෙරේතෙක් වෙනවා මිසක නැවත මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. එතකොට පෙරේතයා නිතරම ද්වේෂයෙන්, මෝහයෙන් ඉන්නේ. එතකොට ඒ ඉන්න ප්‍රේතයාට කවදාකවත් මනුස්ස ලෝකේ උපතක් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ පෙරේත ලෝකේ ස්වභාවය පින්වන්නේ. එතනින් අසුර ලෝකේ දුකයිනේ පින්වත්නි. කලගෙඩියක් තරම් විශාල ශරීරයක්, ඉදිකට්ටු සිදුරක් තරම් කුඩාම කුඩා මුඛයක්. ඒතර එහෙම දුක් විඳලා අන්තිමට අසුර ලෝකෙන් චුත වෙලා ඉපදෙන්නේ නිරේ. නිරේ කොහොමද ගැලවෙන්න බෑ. කල්ප ගානක් යනකම් නිරේ දුක් විඳින්න වෙනවනේ. එතකොට හිතලා බලන්න පින්වත්නි, මේ තිරිසන් සතාගේ ඉඳලා සතර අපායට වැටීම කියන්නේ දීර්ඝ කාලයක් තමන් කරපු අකුසලයේ සිහි වෙන්න. දැන් නිරයට ගියපු අන්තිමට නිරයට එනවනේ. නිරයට ගියපු සත්‍යයාගේ අකුසලයේ සිහි වෙන්න අනේ මම පව් කරා, අනේ මම වගේ මෝඩෙක්, අනේ මං වගේ අකුසල් කරපු කෙනෙක් කියලා හිතනකොට එයාට එයා පිළිබඳවම කලකිරීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන කලකිරීම නිසා තමයි පින්වත්නි නිරේ ආයුෂ වැඩි. නිරේ ආයුෂ වැඩි, පෙරත ලෝකේ ආයුෂ වැඩි. මේ මිනිසුන්ට පව සිහි වෙන්න ආයුෂ වැඩි වෙනවා. එතකොට එතන පව ඒ කියන්නේ සිතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. සිතින් කරන කර්ම සිතුනුත් ඒ කියන්නේ සිතටත් වෙන සිතුවිල්ල චේතයිත්වා කම්මං කරෝති. එතකොට සිතින් එන සිතුවිල්ල පවා කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වත්නි, හිතන්න අපි හැම මොහොතකම මේ දුගතියට යන പ്രേත වස්තු පාළියේ තියෙනවා දුමාකාර වේදනාවකින් දුක් විඳින പ്രേතයෝ. දැන් වර්තමානයේ පින්වත්නි ඕන තරම් ගන්න පුළුවන්. වර්තමානයේට මේ දේවල් പ്രേත වස්තු පාළියෙන් ඕන තරම් ගලපලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් කියනවා නම් අපේ විහෙර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ගොඩාක් අඩුයිනේ. ඒතර අද සමහර විහෙර විහාරස්ථානවල හාමුදුරු කේලම් කියවලා කොටවල එලවනවා. තවත් නායක ස්වාමීන් වහන්සේලා මේ කැමති නැහැ ගෝල බාලයෝ බණ කියාගෙන බණ දහම් දේශනා කරගෙන ඉස්සරහට යනවට. ඒතර ඒගොල්ලන් එලවනවා. ඒතර Tamanට සලකන්නවත් ගෝලයක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි ওই දායකයොත් එක්ක එකතු වෙලා ඊටාම නින්දිත විදිහට මිනිස්සුන්ගේ සල්ලි සූරා කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් പ്രേත වස්තු පාළියේ තියෙනවා මේ මුගලන් මහරහතන් වහන්සේ වැසිකිළියට යනවා. යනකොට දකින්නවා වැසිකිළි වලේ දැන් උන්වහන්සේට එරිදි ප්‍රාතිහාර්ය තියෙනවානේ. එරිදි බලෙන් දකින්නවා වැසිකිළි වලේ අසුචි දැම්මම මල මුත්‍ර දැම්මම වැටෙන පෙදෙසේ ඒ අපද්‍රව්‍ය එකතු වෙන ප්‍රදේශයේ පින්නන්නේ ඔළුවක් උඩ ඉන්නවා ප්‍රේතෙක්. ප්‍රේතෙක් ඉන්නවා උඩ. එතකොට මේ ප්‍රේතෙක්ගේ උඩ ප්‍රේතෙක් ඉන්නවා. එතකොට දැන් මේ ප්‍රේතයා අසුචිය තමයි අනුභව කරන්නේ. මේක දැකපු මුගලන් මහරහතන් වහන්සේ ඊටාම පිළිකුල් නමුත් සංවේගයෙන් ප්‍රේතයාට කතා කරනවා කිමද ප්‍රේත සත්වය තොප මේ නිරයේ උපදින්න මේ ප්‍රේත ලෝකේ උපදින්න කරපු අකුසලය. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේට ප්‍රේතයා පිළිතුරු දෙන්නේ ස්වාමීනි මම පෙර ආත්ම භවයක පන්සලක ප්‍රධාන පෙළේ දායකයයි. කියන්නේ දායක සභාවේ ප්‍රධාන තැනක් ගත්ත
මිල මුදල් පරිහරණය කරන කෙනා වෙන්නේ නැති. එතකොට ස්වාමීනි මේ විහාරස්ථානෙට මිනිස්සුන්ට මම බැන්නා. ඊට පස්සේ මම දොස් කිව්වා. මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාව කේලම් කියවලා බිඳුවලා මේ විහාරස්ථානයේ වැඩ ඉඳපු නායක ස්වාමීන් වහන්සේට මේ එකතු වෙලා මේ විදිහට අකුසල් කරගත්තා. අද ඒ නායක ස්වාමීන් වහන්සේ මගේ ඔළුව පාමුල කකුල් දෙක පාමුල උන්වහන්සේගේ ඔළුව උඩ තමයි මං ඉන්නේ. අපි දෙන්නත් එක්කම එකතු වෙලා දායකයෝ දීපු සාංගික දේවල් අපි පරිහරණය කළා. අපේ වගේ. පින්වත්නි සාංගික දේපලක් කියලා කියන්නේ පන්සල් වත්තක මලක්වත් කඩන්න බෑ. ඒවා සියල්ල සාංගිකයි. ඒවා සියල්ල සාංගිකයි පින්වත්නි. දැන් අද පන්සල් ඇතුලේ බෝඩින් දාගෙන කඩ ගහගෙන එතනින් යව පන්සල් ඇතුලේ ටියුෂන් පන්ති දාගෙන හම්බ කරන වාතාවරණයක් තිබ්බට මේ සියල්ල තහනම්. පන්සලක් ඇතුළට සීමාවෙන් මෙහාට කිසිම ගිහි දායකයෙක් කිසිම ගිහි කෙනෙක් වද්දා ගන්න බෑ. ඒක තමයි සත්‍ය න්‍යාය. අද මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්වත්නි. මේවා කියන්නත් නිකන් මොකද්ද වාගේ. මොකද හේතුව මිනිස්සු මේ ඇත්ත සත්‍ය පිළිගන්න කැමතිත් නැහැ පින්වත්නි. ඒ නිසා මේවා බන විතරක් මේ YouTube එකට විතරක් නැත්තම් මේ වචන වලට විතරක් මේක ලඝු වෙයි. ඒකට කමක් නැහැ. ඇත්තම කතාව පින්වත්නි මේ ලෝකේ අපි මේ මනුස්ස ලෝකේ ඉඳන් පෙරේත ලෝකේ ඉපදෙන්න හේතු නිකම්ම හදාගන්නේ. නිකම්ම මේ හදාගෙන තියෙන්නේ. දැන් හිතලා බලන්න එහෙනම්. මිනිස්සු කොම පව්කම් කරගෙන පන්සල් වලට එන්නේ හාඳුරුවන්ගේ අඩුපාඩු හොයන්න. පන්සල් වලට මේ එන්නෙම මොනවා හරි මල්ලිත්තක් කපාගෙන යන්න. මම අර කෝමාරිකා පැලයක් හිටවලා තිබ්බා. කෝමාරිකා පැලේ දැල්ල විතරයි දැන් ඉතුරු. ඔක්කොම ඉති කපාගෙන ගිහිල්ලා. ඉතින් කාට කියන්නද පින්වත්නි මේ මිනිස්සු කරන මේ අකුසල කර්මයන් ඔවුන්ට මේවා ගෙවන්න වෙනවා. සාංගික දේපල හොරකම් කරොත් කිසිම වැලිකටයක දෙයක්වත් ගන්න බෑ. පන්සලක කිසිම ගිහි කෙනෙක්ට ඉන්නත් බෑ. ඉන්නවා නම් පැවිදි වෙන්න ඉන්න පිරිසයි ස්වාමීන් වහන්සේලා විතරමයි ඉන්නේ. නැතු වෙන කිසි කෙනෙක්ට ඉන්න බෑ පන්සල් වල. ඒ තරම් පින්වත්නි පන්සල් න්‍යාය බලවත්. ඉතින් අර දෙන්නම දැන් අසූචි කකා ඉන්නවා. දැන් අර මිනිස්සයා අසූචි කාලා පිට කරන මල පහ ටික ඒක කන්නේ යට ඉන්න කෙනා. නායක හාමුදුරුවෝ. මේවා පින්වත්නි කාටත් අවවාද අනුශාසන. මේවා පිළි අරගෙන හැදෙනවා නම් හොඳයි. නැත්තම් ඉතින් Tamanටම තමයි. නිසා දැන් මේ දේවල් පින්වත්නි අමුතුවෙන් අපි කියන්න ඕන දේවල් නෙමෙයි. പ്രേත වස්තු පාළිය හැම කෙනෙක්ම කියවලා බලන්න. හරි භයානකයි. හිතට ලොකු බයක් ඇති වෙනවා. පව් කරන්න ලොකු බියක් ඇති වෙනවා. පව් කරන්න බයයි. ඒ නිසා මේ പ്രേත වස්තු පාළිය හොඳට කියවලා තියාගන්න. ඊගාවට පින්වත්නි විමානවත්තු පාළිය ගත්තම පන්සිල් රැකලා මේ සුගතියට ගියපු අය ඉන්නේ. දැන් පංචශීල ප්‍රතිපත්තිය කියන්නේ පින්වත්නි සර්වකාලීන අගයක්. බුදුවරු දේශනා කරපු සර්වකාලීන අගයක්. දැන් මේ කෙනෙක් කියනවා පන්සිල් අරව මේවා බුදුහාඳුරෝ පහළ වෙන්න කලින් තිබ්බා කියලා. හරි තිබ්බ ඇති. දැන් මේ ලෝකෙ කොහොමත් පරපණ නසන්න එපා කියන එක ලෝක න්‍යායක්නේ. මිනි මැරුවොත් එහෙම කෙලින්ම දැන් බුදුදහම නැති රටවල් වල මිනි මැරුවොත් ඒ වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක එහෙමයි. ඒ නිසා ලෝක න්‍යායක් තියෙනවා. හැබැයි මේකට අගයක් එකතු කරේ සර්වකාලීනම අගයක් එකතු කළේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේකට අගයක් එකතු කරලා තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි මේ සිල්පද රැක්කොත් ඔබලාට පුළුවන් සුගතිගාමී වෙන්න. බලන්න පින්වත්නි දැන් අද මේ වැරදි කාමසේවනය. වැරදි කාමසේවනය ගත්තම බිරිඳකට ස්වාමියෙක් එක්ක ඉන්න බෑනේ. එක වහලක්කට බත් ටිකක් කාලා ඉන්න බෑ. දරු මල්ලොත් හදාගෙන 4-5 දෙනා. දරුවෝ අඬනවා අම්මා තාත්තා ගහ ගන්නකොට ගෙදර. හිතන්න පින්වත්නි ඒ තරම් ගෙවල් වල ප්‍රශ්න. ඒ තරම් ගෙවල් වල මිනිස්සු ගැටලු හදාගෙන අම්මයි තාත්තයි දෙන්න. අම්මට බලනකොට වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් කාමේසු මිච්ඡාචාර ශික්ෂාපදය කොතනද ආරක්ෂා වෙන්නේ? තාත්තට බලද්දි වෙන ගෑනු උදවිය ඉන්නවා. ඉතින් එහෙම බලනකොට දරුවෝ කොහොමද හදාගන්නේ? ඒතකොට දැන් මේ පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා වෙනවද? හැබැයි මනුස්ස ලෝකේ ඉඳද්දි පතිවෘතාව රැකගෙන පතිපූජිකාව බවට පත්වෙච්ච දිව්‍යාංගනාව හිටියා. මනුස්ස ලෝකයට එනවා චුත වෙලා දිව්‍ය ලෝකෙන්. මාලාබාරී දිව්‍ය පුත්‍රයා ළඟ ඉඳද්දි තමයි චුත වෙන්නේ.
එතුමාගේ දිව්‍යාංගනාවන් පිරිස 1000ක් පරිවාර දිව්‍යාංගනාව. මනුස්ස ලෝකයට ආවම මෙයාට මතක් වෙනවා තමන්ගේ ස්වාමියා ඉන්නේ සුගතිය කියලා. එයාට ජාතිස්මරණ ඥානය පහළ වෙලා මතක් වෙන්නේ. ස්වාමියාගේ ගාවට කොහොම හරි යනවායි කියලා හිතලා බොහෝම උනන්දුවෙන් සිල් ආරක්ෂා කරන් විවාහ නොවි එයා මහා සංඝරත්නයේ දානමාන පූජා කරලා සුගතියට ගියා. නැවතත් උදේවරුවේ චුත වෙච්ච පතිපූජිකාව හවස් වරුවේ මේ දවල් වරුවේ ආවා දිව්‍ය ලෝකෙට. එතකොටත් මනුස්ස ආයුෂ වලින් අවුරුදු 50ක් ගෙවිලා ඉවරයි. අවුරුදු 50ක් ඇයි ජීවත් වුණා. ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරනකොට විමානවත්ත පාළේ තියෙනවා. දිව්‍ය ලෝකේ වැඩම කරනකොට උන්වහන්සේට පේනවා මේ දිව්‍යාංගනාව. එතුමිය මේ විදියට ඉන්නවා, ලස්සනට ජීවත් වෙනවා. අහනවා මොනවද ඔබ කළේ කියලා, කරපු පින්කම් කියන්න කියලා. කියනවා මම මෙන්න මේ පින්කම් කළා, මම මේව කළා. හැබැයි මගේ ස්වාමියා වෙනුවෙන් මම පතිවෘතාව රැක්කා. ඒක ප්‍රධානයි. එතකොට පින්නත්නි, ඒ රැකපු පතිවෘතාවේ බලය තමයි දිව්‍යාංගනාවක් බවට නැවත තවතිසාවෙන් චුත වෙලා නැවතත් තවතිසාවට යන්න හේතු පාදක ඇති කළේ. ඒ නිසා පින්වත්නි, මේ දේවල් මේවා අපේ ජීවිතවල හරි වැදගත්. මේ කාරණා දැන් මේ පංසිල් නොරකින්න සමාජයක පංසිල් සුරකින්න සමාජයක් තනන්න තමයි අපි උත්සාහ ගන්නේ. ස්වාමීන් වහන්සේලා දුසිල්ලත් සමාජයක සිල්වත් ස්වාමීන් වහන්සේලා හදන්න. සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් හදනවා කියන්නේ පින්වත්නි හරි දුර්ලභයි. නික දැන් ගොඩ දෙනෙක් ඉන්න බුද්ධ ශාසනයෙන් අයින් වෙලා සිවුරු ඇරලා යන ස්වභාවයක් තියෙනවා. දැක්කම පින්වත්නි හරි කලකිරෙනවා. ඒකට මේ කලකිරින නැතුව අපි උත්සාහ කරන්න උපරිම ශ්‍රද්ධාවන්තකම, ධෛර්යවන්තකම, උත්සාහවන්තකම ඇති කරලා තවත් කෙනෙක්ව මේ බුද්ධ ශාසනය යොදවන්න. මේ බුද්ධ ශාසනයට ආදරය කරන කෙනෙක් ඇති කරවන්න. මේ බුද්ධ ශාසනයට ලෙන්ගතු කෙනෙක් හදන්න අපි බලන්න. ඉතින් ඒ නිසා පින්වත්නි, අසද්ධාවන්ත කුල පුත්‍රයෝ මේ බුද්ධ ශාසනයට වැඩක් නැහැ. ඔවුන් පැවිදි වුණා කියලා මේ බුද්ධ ශාසනයෙන් ගන්න දෙයක් නැහැ. නිසා ශ්‍රද්ධාවන්ත දරුවෝ මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව, එක මේ සල්ලි පස්සේ හඹාගෙන යන්නේ නැතුව පුළුවන් තරම් ශාසනය රැකගෙන උන්වහන්සේලාගේ ගමන හදාගන්න එක තමයි නිරන්තරයෙන් කළ යුත්තේ. ඒ නිසා පින්වත්නි, මේ කාරණාවන්ගෙන් ਸਰව සම්පූර්ණ ජීවිතයක් නිර්මාණය කරගත්ත මිනිස්සු සුගතියකට මිසක් දුගතියකට නම් යන්නේ නැහැ. දුගතියකට යන්න හේතු නැහැ. මොකද හේතුව එයා විමානවත් උපාලේ තියෙනවා. පින් කළා නම් කවදාවත් දුගතිගාමි වෙන්නේ නැහැ. මැරෙද්දී ඒ පින මතක් වෙනවාමයි. ඒක Tamanට උත්සාහයෙන් නොව નિરાයාසයෙන්ම මතක් වෙනවා. අන්තිම චේතනාවට මම පිනක් කළා කියලා. නිසා පින්වත්නි, බය නැතුව පින් කරන්න. ඒ කියන්නේ පින් කරනවායි කියන එකටත් වඩා මේ පංචශීල ප්‍රතිපත්තිය හොඳට ආරක්ෂා කරගන්න බලන්නකෝ. පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්න කෙනාගේ හිතෙන් පින් ගොඩාක් වෙනවා. එකක් තමයි සත්තු මරන්න නැති වෙද්දී අබේ දානමේ පින රැස් වෙනවා. ඊළඟට එයා පංචශීල ප්‍රතිපදාවේ අදින්නාදාන ශික්ෂාපදේ රකින්නවානේ. එයා කරන්නේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න, අනුන්ට දේවල් දෙනවා. එයාගේ දෑතින් එයා දන් දෙනවා. මහා සංඝරත්නයේ දුගී මගේ යාචකකාරක ආදීන්ට, අම්මට තාත්තට, වැඩිහිටි නිවාසවලට මේවට දන් දෙනවා. එතකොට එයාට નિરાයාසයෙන් මේ දේවල් ලැබෙනවා සංසාර ගමනේ. ඒවා කටත් වළක්වන්න බෑ පින්වත්නි. ඒවා වළක්වන්න හිතන්නවත් පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙක්ට. ඉතින් මම කරගන්න පින මට, ඔයගොල්ලෝ කරගන්න පින් ඔයාලට, මේවා අපේ ජීවිතවලට සංසාර ගමනේ කොතනකදී හරි සැප විපාක උදා කරලා දෙන්න හේතු ආසනාව වෙන පින්. දැන් අපේ ජීවිතවල පින්වත්නි, අපි පුළුවන් තරම් සෑම මොහොතකම කුසලයට මෙහෙනම් හිත නැඹුරු කරන්න ඕන. එතකොට තමයි මරණ මංචකයේදී කුසලයේම සිහිපත් වෙලා, පුණ්‍ය චේතනාවක්ම සිහිපත් වෙලා, ලෙඩ ඇඳේ මැරෙන්න පණ ඇදදී මිය ගියත් එයාට සුගති භූමියක උත්පත්තිය ලබන්න පුළුවන්. නිසා ඒකයි අපට ඕන වෙන්නේ පින්වත්නි. මේක මේ විමානවත්තු පාළි, പ്രേතවත්තු පාළි මුල් කරලා කියන කතාවලදී අපි කියන්නේ පින්වත් ඔබට පංචශීලය රැකගෙන තමන්ගේ බිරිඳට, ස්වාමියාට, දරුවන්ට අවංකව, සමාජයට අවංකව වැඩදායක පින්වත් දරුවෙක් විදියට, වැඩදායක පින්වත් වැඩිහිටියෙක් විදියට පින්වත් ඔබට මේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් පින්වත්නි, ඒකයි අපි දේශනා කරන්න පින්වත් ඔබේ ජීවිතේට සුගතියකට යන්න ඒ පින හේතු ආසනා වෙනවා.
වැරදි වැඩ කරොත් අනිවාර්යෙන්ම දුගතියකට යනවාමයි. ඒ නිසා සුගතිගාමී වෙන්න විමානවත්තු පාළිය කියවන්න. කියවලා තියාගන්න. ඒක හරි වැදගත්. එහෙමනම් කෙටියෙන් සිදු කළ මේ දහම් කාරණාව මෙතකින් නිමාවට පත් කරනවා. තවත් දහම් කාරණාවකින් අපි ඉදිරියේදී මුණ ගැහෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මම උණුවතුර බුබුලේ පියදස්සි හාමුදුරුවෝ.